මේ මම තම පසුම්බියේ කුඩා පිස්තෝලයක් දමාගෙන උසාවියට ඇතුළු වුණේ එකම හේතුවක් නිසා. ඇගේ නම මාරියන් බැක්මයර්. ඇය එදා කළ දෙයින් අදටත් මුළු ලෝකයේම මවිතටපත් වෙනවා. 1980 වසරේ බටහිර ජර්මනියේදී ඇගේ 7 හැවිරිදි දියණිය වුණ ඇනා සිරගෙන් නිදහස් නොවිය යුතු පූර්ව වර්ධකරුවෙකු වුණු ක්ලවුස් රෙබෝස්කි විසින් අමානුෂික විදිහට ඝාතනය කරන ලැබුවා. මාරියන්ගේ මුළු ලෝකෙම කඩන් වැටුණා. නඩු විභාගයේ අතරතුරදී රෙබෝස්කි කිසිදු පසුතැවීමක් පෙන්නුම් කළේ නැහැ. ඔහු තමා හැර අන් හැමතෙම වැරද්ද පටවන්න උත්සාහ කරා. තම දියණියගේ අවසන් මොහොත පිළිබඳ දින ගණනාවක් තිස්සේ උසාවියේදී කියවනු ඉතා සංවේදී සහ මිහිරි සාක්ෂි වලින් සාක්ෂි වලට සවන් දීමෙන් පස්සේ මාරියන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. නඩු විභාගයේ 3 වෙනි දිනේදී ඇය තම පසුම් සංගවාගත්තු කුඩා පිස්තෝලේ රැගෙන උසාවියට ඇතුළු වුණා. ඉන්පස්සේ මුළු උසාවියම මවිත කරවමින් ඇය තුවක්කුව අතරගෙන සියල්ලන් ඉදිරියේම රෙබෝස්කිට වෙඩි ප්‍රහාර 7ක් එල්ල කරා. මාරියන් පලා ගියේ නැහැ. ඇය හැඬුවෙත් නැහැ. ඇයව අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී පවා ඇය කියා හිටියේ ඔහුට හිමි යුතු තිබුණේ ඒකයි කියලා. මාරියන් බ්‍රැක්මයර් කියන්නේ අපරාධකාරියක් නෙවෙයි. ඇය තම සියල්ලම අහිමි වුණු වැළපෙමින් සිටි මවක් නීති පද්ධතිය විසින් ඉටු කිරීමට අපොහසත් වුණු යුක්තිය ඇය විසින්ම ඉටු කරා.